තෙරුවන් සරණයි ලාංකේශ්වර විශ්වසත්ති හෙළවෙද වැදුර විසින් ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. මහා රාවණා සත්‍යයෙන් ලෙඩ සුවපත් කරන එකම ස්ථානය හෝමාගම පිටිපන ලාංකේශ්වර විශ්වසත්ති හෙළවෙද වැදුර. ඔබට අද කියන්න යන්නේ මේ දවස්වල පැතිරගෙන යනවා කොරෝනා බෙහෙත් 3 විදලා ජීවිත නැති වෙච්ච ප්‍රමාණය අප්‍රමාණයි. ඒ වගේම තමන්ගේ සර්වාංගයේ ලෙඩ දුක් අප්‍රමාණයි. බෙහෙත් විදපු අය. මොකද ඒ දෙන්නේ විසට විසක්. සමහරුන්ට විස නැතුව නිකම් විසක් දුන්නා. ඒ විස දුන්නාට පස්සේ වකුගඩු අමාරු ආවා, කොන්ද කැක්කුම් ආවා, මේ බඩේ කැක්කුම් ආවා, heart attack ආවා, මිනිස්සු මැරුණා. මේ සැරෙත් ඔය ලෙඩේ එනවා කොරෝනා. ඒක හන්දා මේ කොරෝනා ලෙඩේ තමන්ගේ සර්වාංගයට එන්නේ නැති වෙන්න බෙහෙතක්, විස්මිත බෙහෙතක් කියන්නේ. මොකද අපිට ඕනේ සුද්ධයි දේවල් දාලා ඉවර වෙලා අපි ලෙඩ්ඩු කරගන්න ඕනේ. මොකද අපිට විසක් ගන්න ඕනේ සර්වාංගයට. ඖෂධයක් ගන්න ඕන. අභ්‍යන්තරයෙන් එන ඒ විස ඇඟට ඇතුල් වෙන්නේ නැති වෙන්න, වෛරස් ඇඟට ඇතුල් වෙන්නේ නැති වෙන්න අපි ගන්න ඕන හෙළවෙද කමින් බෙහෙත. ඒ බෙහෙත තමයි මම මේ කියන්න යන්නේ. ඔබ දන්නවා ඇති, සෑම දෙනෙක්ම දන්නවා මේ ලංකාවේ ජීවත් වෙන අය වදකහ අලයක් අරගෙන හොඳට කොටලා දෙහි ගෙඩි 3ක ඇඹුල් දාලා යුස මිරිකනවා. පෙරලා ගන්න හොඳට. අරගෙන මීපැණි තේ හැන්දෙන් එකක් දාලා බොන්න තියෙන්නේ. ඒක බොනවා නම් බොන්න තියෙන්නේ සතියට එක දවස ගානේ සති 3ක්. කොරෝනා හැදිච්ච කෙනෙක් එක්ක ළඟ හිටියත්, කතා කළත්, කෑමක් කෑවත් ඇඟට විස ආවට විස පාලනය වෙනවා. විස එන්නේ නැහැ. සර්වාංගයෙන් විස බැහැර වෙනවා. එන්නේ ඒ වෛරස් එක පළවා හරිනවා. එච්ච බලවගත් දෙයක් මේක. අනිත් දේ තමයි ඒක හදාගන්න බැරි අයට අනිත් දේ කියන්නේ. ඔබ දන්නවා තුරුසි නෙවෙයි, මදුරුතලා අරගෙන කොළයි මලුයි දෙකම ගත්තට කමන්නේ, ප්‍රශ්නයක් නැහැ. අරගෙන තඹ ගන්නවා. මැටි මුට්ටියක දාලා තඹගෙන ඒක දවස් 3ක් එක දිගට බොන්න ඕන. මැටි හට්ටියක දාලා තඹගෙන පත 3 එකට හින්දලා වතුර කොප්ප 3ක් දාලා 3 එකට හින්දන්න. හින්දලා ඉවර වෙලා ඒකට දෙහි ගෙඩියක ඇඹුල් දාලා මීපැණි හැන්දක් දාලා උදේට බොන්න. ඔය දේ කරගත්තොත් කොරෝනා කියන වෛරස් එකෙන් අපිට බේරෙන්න පුළුවන්. අපි මේ රටේ ජීවත් වෙන මිනිස්සු 3-5 ටික හරියට කන නිසා තමයි මෙහෙම හරි ජීවත් වෙන්නේ ලෙඩ දුක් වෛරස් නැතුව. ඒකාන්තා හොඳට ඔය කොත්තමල්ලි ටිකක් තම්බලා බොන්න. එතකොට වෙනිවැල් ගැට ටිකක් ඕවා හෙළ මුතුන් මිත්තෝ සෑමදාම වැඩ කරලා ආවට පස්සේ කොත්තමල්ලි ටිකක් අරගෙන වෙනිවැල් ගැට ටිකක් තම්බලා බොනවා. ඊුවට පස්සේ තමන්ගේ සර්වාංගයට බලයක් එනවා. දැන් ඉන්නේ මොකද්ද කරන්නේ? මොනාරි වැඩක් කරලා ආවනම් ඌ ගහන්නේ අරක්කු ටික. අරක්කු ටික ගැව්වම ඔක්කොම හරි කියලා හිතන්නේ. අන්තිමට බඩවැලුත් එක්ක ඔක්කොම දිය වෙලා යනවා වකුගඩුත් එක්ක. අන්තිමට අර අවුරුදු 60න් මැරෙන්න ඉන්න මිනිස්සයා අවුරුදු 40 වෙනකොට මැරිලා ඉවරයි. තමන්ගේ සර්වාංගයට ඖෂධයක් දාගන්න. තමන්ට ජීවත් වෙන කාලේ වැඩි වෙනවා, ආයු කාලය වැඩි වෙනවා, තමන් නිරෝගීව ඉන්නවා. ඒකයි. ඔය දේ කරන්න බය නැතුව කරන්න. කළාට පස්සේ තමන්ගේ සර්වාංගයට වෛරස් කියලා දෙයක් නෙකක් නැහැ.
බය නැතුව ඒ දේ බොන්න. තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා හැමෝටම.